Welcome to my channel. ආයුබෝවන් කොහොමද ඔයාලට? අද මම ඔයාලට ගෙනාවේ අලුත් වීඩියෝ එකක්. වෙනස්ම වීඩියෝ එකක්. මේ ජපානයේ තියෙන මුවන්ගේ උද්‍යානය. ඉතින් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ ගෙනාවම ඔයාලට බලන්න ඕන නම් මේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ උද්‍යානය බලන්න වෙනවා නම් ඔයාලට එන්න පුළුවන් කියුතෝ වලට ඇවිල්ලා කින්චෙසු නරා ලයින් එකේ නරා කියන ස්ටේෂන් එකෙන් බැස්සහම විනාඩි 6ක් 7ක් වගේ අයින් යන්නයි තියෙන්නේ. ඉතින් මේ උද්‍යානයේ නරඹන කිසිම කෙනෙක්ගේ මුදලක් නම් අය කරන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඔයාලට මුළු දවසක්ම එන්ජොයි කරන්න පුළුවන්. මේ උද්‍යානයේ ජපානයේ ඇතුළේ දේශීය සංචාරකයන්ගේ වගේම විදේශීය සංචාරකයන්ගේ සිත් ඇදගත් ස්ථානයක්. විදේශීය සංචාරකයන් මේ ජපානයට ආවහම මේ මුවන් එක විනෝද වෙලා දවසක් ගත කරන්න අමතක කරන්නේ නැහැ. එයාලා හරිම විනෝදයි. ඔයාලට එයාලත් එක්ක ඡායාරූප ගන්න පුළුවන්. මේ මං අරගත්තා වගේ. බලන්න. ඔයාලට එයාලට කෑම දෙන්නත් පුළුවන්. හැබැයි එයාලට දෙන්න විශේෂිත කෑම වර්ගයක් තියෙනවා. මේ යවට තියෙන කඩවල් වල විශේෂිත ක්‍රැකර්ස් වර්ගයක් හදලා උනනවා. ඔයාලට ඒවා පොඩි ගාණක් වැය කරලා මිලදී අරගෙන මේගොල්ලන්ට දෙන්න පුළුවන්. අපි ගෙනියන කෑම වර්ග නම් මේගොල්ලන්ට දීම තහනම්. මේගොල්ලෝ අත ගන්න, මෙයාලත් එක්ක ෆොටෝ ගන්න, මේගොල්ලත් එක්ක විනෝද වෙන්න ඔයාලට ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් මේ ප්‍රදේශය බලන්න එනවා. ඔයාලට එන්න පුළුවන් හොඳම කාලය තමයි සපුරා මල් පිපෙන කාලය. ඒ කියන්නේ මාර්තු අන්තිම අප්‍රේල් මැයි වගේ කාලවල මල් පිපිලා ලස්සන වෙලා මොහොත් ලස්සන වෙලා ඉරේලියත් ලස්සනට වැටෙන අවුරුද්දේ අලුත් වෙන කාලය. ෆොටෝස් ලස්සනට තියෙනවා. ඒ වගේම ගස්වල පළ පාට වෙන කාලවල වලටත් මේ ප්‍රදේශය ලස්සනයි. ඒ කිව්වේ ඔක්තෝබර් නොවැම්බර් ඒ කාලෙට ඔයාලට එන්න පුළුවන් මේ මුව බලන්න. ඉතින් මේ මුව හැමතැනම නිදැල්ලේ හැසිරෙනවා. එයාලගෙත් එක්ක නිදහසේ හැසිරෙන්න පුළුවන්. ඔයාලට පේනවද මේ මං මුවන්ගේ අතරින් ඇවිදින්නේ. එයාම කිසිම කලබලයක් නැහැ. මිනිස්සුන්ට හීලයි. එයාලට කරදරයක් කරයි කියලා හිතන්නේ නැහැ. එයාලා එයාලගේ පාඩුවේ ඉන්නවා. අපිට ඕන තරම් එයාලගේ අතරින් ඇවිදින්න පුළුවන්. එයාලත් එක්ක ෆොටෝ ගන්නත් පුළුවන්. ඉතින් මේගොල්ලෝ මේ මිනිස්සුන්ට හිතවත් වෙලා ඉන්නේ. ඔයාලා ගිහිල්ලා එයාලට ඔළුව පාත් කරොත් එයාලා මේ ජපාන් ජාතිකයෝ ඔළුව පාත් කරනවා වගේම ඔයාලට එයාලත් ඔළුව පාත් කරනවා. ආචාර කරන්න පුළුවන් කියලා. ඒක නම් හරිම විනෝදකාමී අත්දැකීම. මම මේ මුවන්ගේ උද්‍යානය බලන්න ගියේ 3 වෙනි සැරේට. ඔයාලට බලන්න එන්න පුළුවන්. හැබැයි එනවා නම් මතක ඇතුව ඔයාලගේ බෑග් වහලා අරගෙන එන්න අමතක කරන්න එපා. ඔයාලා බෑග් අරගෙන ආවොත් හරි, ඔයාලා අතේ ගෙනාවොත් හරි, කෑම බීම මොනවා හරි ඇතුලේ තියනවා නම් හරි, අතේ නම් තියනවා නම් හරි, මෙයාලා ඒවා උදුරගෙන කනවා. ඔයාලගේ බෑග් ඇරලා හරි අරගන්න. බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒවා පරිස්සම් කරගන්න. අපේ ගේන බෑග් තැන් වල දාලා යන්නත් එපා. ඉතින් මේ ප්‍රදේශයේ මන් දන්න විදිහට හෙක්ටයාර 660ක් වගේ විශාල ප්‍රදේශයක්. ඔයාලට මේ බලන්න එනවා නම් මේ මුවන්ගේ උද්‍යානය ඇතුලේ මියුසියම් එකක් හදලා තියෙනවා. ඒක වගේම පන්සලකුත් තියෙනවා. ඒවා ඔක්කොම බලලා විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ගේන අපද්‍රව්‍ය කිසිවක් මේ ප්‍රදේශයේ බැහැර කරන්න එපා. මොකද ඒවා මුවන්ට අහිත කරයි. ජපානයේ ඇතුළත අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමවේදයක් තියෙනවා. ජපානයේ ජීවත් වෙන විදේශීය ජාතිකයෝ වගේම ජපාන් ජාතිකයෝ තේම නිසිපද්දි කළමනාකරණය කරලායි බැහැර කරන්නේ. ඒක නිසා ඉතින්
මේ මුවන්ගේ උද්‍යානයේ මුවන්ගේ හැසිරීම් සෙල්ලම් බලනවා වගේ ඔයාලටත් නිදහසේ හැසිරලා මෙයාලත් එක්ක විනෝද වෙන්න පුළුවන්. එහෙනම් අදට ඔයාලගේ සමුගන්නයි සූදානම් වෙන්නේ අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ සුබ දවසක් ඔයාලට.